Hello, welcome to our YouTube channel. යමුද අපිත් එක්ක Halloween බලන්න. ඔන්න අපි ආවා ඩාවින් වල ක්‍රොකොඩිලිස් පාක් එකට. මේක ඩාවින් සිටි එකේ ඉඳලා 10 minutes වගේ. ඉතින් හිතන්නකෝ ක්‍රොකොඩයිල් එක තමයි අපිට දැන් හැලෝවින් බලන්න තියෙන්නේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. ඔයාලට ක්‍රොකොඩයිල් බලන්නත් පුළුවන්. මේ ක්‍රොකොඩයිල් පාක් එක ඇතුලේ ක්‍රොකොඩයිල් හම් වලින් හදලා තියෙන බෑග්ස්, තව එක ලස්සන ඕනමන්ට්ස් වගේ දේවල් මෙතන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. ඒ වගේම මෙතන පොඩි ස්ටෝ එකක් තියෙනවා. එතන ඔයාලට සුවනියර්ස්, ඒ වගේ පොඩි ටොයිස්, ඒ වගේ දේවල් මෙතනින් පර්චේස් කරන්න පුළුවන්. මේක ඉතින් ගොඩක් පොඩි ළමයින්ට තමයි හදලා තිබ්බේ. ඉතින් අපිත් ඒ උනාට ඉතින් තාම පොඩි ළමයිනේ. ඒක නිසා අපිටත් හිතුණා මේක ඇවිල්ලා බලන්න. මේ ෆස්ට් ටයිම් තමයි මට අමතකුණානේ ගාන කියන්නේ $20 තමයි වෙන්නේ per person. එහෙනම් අපි යමු බලන්න ඇතුළට. කොහොමද කියලා බය හිතනවද බය හිතෙන්නේ නැති කියලා. ඕගොල්ලෝ කියන්න බය හිතනවද කියලා. දෙනවනේ මම දින්න තාමට කොට්ටුවක් කරන් දෙනවනේ ඔක්කොම දෙන්නේ 5යි දෙන්නේ එරිය කපුරන්ට කැම දානවා වගේ නේද බං ඇහි වපරයක් තියෙනවා මූණිකම අපිට ඕනනේ මූණිකම අපිට ඕනනේ කරනවා ready ද ඔව් yes ඔන්න ඔයාලා ඔය දැන් නම් දකින්නේ මේ භූතගම්මානේ තිබ්බ අරිෂ්ඨ කල්දේරම. මේ තියෙන්නේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න හදලා තිබ්බ තවත් එකක්. මේකේ මොකද ගාන්දි පානේ මේක It's a newborn one? No, it's an adult. It's an adult. ඔන්න ළමයි බලාගන්න ඩාවින් වල කිඹුලෝ. මේකට තමයි කියන්නේ නියම හැලෝවින් කියලා. මට නම් මේ කිඹුලු ටික දැක්කම ඇත්තටම දුක් හිතුණා. පව්වනේ මොකද ඒගොල්ලන්ට නිදා ගන්නත් නැහැ. මේ ලයිට්ස් දුක් ගහනවා. හැබැයි එතන එක්කෙනෙක් හිටියා මේ ක්‍රොකොඩයිල් පාක් එකේ බලාගන්න කෙනෙක්. එයා තමයි ඒක විස්තර කරේ ඔක්කොම කරේ. හැබැයි එක කිඹුලෙක්ට නම් හොඳටම කේන්ති ගිහින්. මේ ඉන්නේ ලොක්කා බලන්නකෝ. Oh no! Oh my god! Budu ambo. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. බයි බයි.